Divait Ruchunalin Vinicius Kartuman Pasukarmi Mukana Pratama Pandua Ashanta Lepa Manavit Pul Pahara Kermila Kudaha Kekutukaragano Meman Tirunatmaka Taranga Tule Anukampa Virahita Pitiharamba Bohumiak Diat Karatibina Kadakek Meva Mat Kadakia Ashanta Lepa ඔහුගේ තිබෙන විශේෂත්වය බැට් ස්පීඩ් එකේ තමත්ම වේගයෙන් පිටගෙන එනවා පන්දුව වෙත මේ වමත් පිටිකරම මෙයයි සඳහන් කළේ මෑත වකවානුවේ සුපර් ෆැෂන් කණ්ඩායම ලබා ගන්නා ජයග්‍රහණ රාශියක් පිටුපස මේ වමත් පිටිකරුවාගේ ක්‍රියාත්මක වීම සෑහෙන බලපෑමක් ඇති කර තිබෙනවා සුදානමාන්නේ සීමාවේ සිට රයිට් ආම් ඕවර් ද විකට් අකරමින් ශිකාර්වරය පස් කරමින් ඊළඟ පන්දුවට චෙක් ඩ්‍රයිව් පහරක් කෙල්ල කරමින් එක ලකුණක් වෙනුවෙන් පැතිමාරු කර ගන්නවා මිඩොන්ඩිස්ටයි පන්දුව කමාන්ඩ් කළේ 8 වන ලකුණු පුරවඩ එකතු වුණේ තව ලකුණු 42ක් අවශ්‍යයි මේ තරගය ජයග්‍රහණය කරන්න තවත් පන්දු 16ක් ඒ සඳහා ඉතිරිව තිබෙනවා Lakunu Atai, Arambak Pitikaru and Jogale, Kanapiti Radis, Itum Kanami Lagapando, Danushka Sapat, Lofted Andrai Pahara, Kelekina Durula Pando Akimune, Jivan, Danushka Tonatar and Kalavela Tipuna Bomapurade, Lofted Andrai Paharakin Laguna Klabagana. තරමක් මැදකෙටි ගුල්ලේදී පන්දුව පත්වනවා සමගම මමයි සඳහන් කළේ තියුණු ඇසක් සහිත දකුණත් පිටිකරුවා පන්දුවේ පතිතේ සහ ගමන් මග ඉතා ඉක්මනින් අවබෝධ කරගන්නට සමත් වුණා. ඉතා පහසුවෙන් ලොෆ්ටඩ් ඔන් රයිට් පහරක් එල්ල කරනවා සමගම ලකුණු 14 දක්වා ලකුණු සංඛ්‍යාව වැඩි කර ගන්නවා. වමත් පිටිකරුවා සාන්ත ලෙපා ඉදිරියේ රයිට් ආම් ඕවර් ද විකට් අකාරයෙන් දිවවිත් යොමු කරන මුල්ම පන්දුවටම ලොෆ්ටඩ් ඔන් රයිට් පහර එල්ල කරනවා උඩ පන්දුවක් රැක ගන්නට අවකාශයක් ලැබුණේ නැහැ. ඒක ලකුණක් ලබා ගන්නවා. මේ සීමාව පිළිබඳව ඊතරම්ම අවබෝධයක් මధుරට තිබෙන්නේ නැහැ. ඊතරම්ම ඉහළ ගිය පන්දුවක් නොවේ. බොහෝ විට උඩ පන්දුව රැක ගන්නට වැඩි ඉඩකඩක් තිබෙදී ඔහු හයේ පහර වලකාලන්නට උත්සාහ කළ කෙසේ වෙතත් දැන් එක ලකුණක් එකතු වෙනවා. ලකුණු පුරට ලකුණු 15යි මුල් ලකුණු සංඛ්‍යාව. Ashanta Lepa, Pando Pahadon Kodakia, Lakun Pahalawai Mulakan Sanka, thought Lakun Tispa Kawashai Tarage, Jaigan and on strike, Asile, right arm over the wicket, runs and balls, so bit of a full toss. I think Danushka tried to play a big one, didn't make any contact, no chance of a run. Mines on 15 without a loss, now 35 needed, 13 balls remaining, 35 needed. Asela runs and balls, good delivery, excellent bowling, only a single. With that single score moves on to 16 for the loss of, without any loss. So 34 needed, Jeevan. Still this game is wide open. Asela Diviano upon the Mukarana. එවරාතොන් ඩ්‍රයිව් පහරක් කෙල්ල කරන කැලල් මැනි මෙතරම්ම සාර්ථක නැහැ මිඩ් විකට් කලාපෙට පන්දුව ගමන් කළේ එක ලකුණක් වෙනුවෙන් පැතිමාරු කර ගන්නවා පෙර සඳහන් කළා මේ අත්දැකීම් බහුල දකුණත් මද වේගී පන්දු යවන්න TRL කණ්ඩායමට Tamanගේ කැඳවීම කොයිතරම් සාධාරණද යන්න පන්දු යැවීම තුල ඔප්පු කර තිබෙන ආකාරය දක්වලා ලැබෙනවා. Sampath all eyes on this battle. The Rikam Sasela runs and balls. This time again a full toss. So dot ball, Danushka Sampath tried to play a big shot towards the leg side. He's bowling with a bit of a full toss delivery towards the off stump. So that's the end of the second over. 17 without a loss at the end of the second over. Even now the equation is 33 needed. Malka brought back into the attack to continue the second last over, the penultimate over. This time way down the offside, it signal as a wide. So with that extra, score moves under now 18. This is a crucial over. The wicket to the left hander, Ashanta Lepa. Runs and balls to Lepa. Playing a big one. He's a danger man, as you mentioned. He can change the momentum really quickly. Such a dangerous customer to handle when he's in a good touch. With that 6 Jeevan, score moves under now 24. ලකුණු 24යි මුල් ලකුණු සංඛ්‍යාව පැහැදිලිවම පන්දුව හොඳින් දකින්නට ගත්තට තරමක් පාලනය කරන්නට අපහසු පිටිකරුවෙක් වමත් පිටිකරුවා අප සඳහන් කළා දීර්ඝ පන්දුවාර දෙකක් තරගය වෙනස් කළ හැකි වගේ කෙසේ වෙතත් 24යි ලකුණු සංඛ්‍යාව මල්ක දිවෙනවා මීළඟ පන්දුව යොමු කරන්නට Asanta Lepa left out of right පහර ලකුණු 6යි ලාන් ඔෆ් කලාපෙන් රුක්මලේ විදුහල් ක්‍රීඩා පිටිය සිතුවම් පොතක් කරගෙන ඒ හරි අපූර්ව සිතුවමක් ඇඳා වැනි පන්දු පහරක් එල්ල කළේ කල්යල් මැනීම ඉතා විශිෂ්ටයි පාද චලනය ඉතා අනර්ගයි පිටේ සම්පූර්ණ මුහුණත භාවිතය ඉතා නිවැරදිව සිදු කළා වමත් පිටිකරුවා දැන් ලකුණු 30යි මුල් ලකුණු සංඛ්‍යාව
Definitely, as you mentioned, he used full favor. He's playing big shots all around the park. There he comes right on round the wicket, runs and balls. Wow, Ashanta Lepa. He's on fire. He's the man, can shift the momentum. He's a dangerous cricketer. So with that 6, now score moves on to 36. Jeevan, quite an expensive over from Malke. Now only 40 needed. ඉතාමත්ම අනර්ග පන්දු පහරවල් කීපයක් එල්ල කළේ අප සඳහන් කළ දීර්ඝ පන්දු වාරය මේ පන්දු වාරයේ බවට පත්ව තිබෙනවා මම මෙයයි මුල සිටම සඳහන් කළේ සුපර් ෆැෂන් කණ්ඩායමේ මෑත වකවානුවේ සිටින ගැලවුම්කාරයා මේ වමාත් පිටිකරවා ඉතා අනර්ග ඉනිමක් ආදියත් කරනවා දැන් පන්දු 7යි ලකුණු 14යි අවශ්‍ය ඉලක්කය අසන්ත ලෙපා පන්දු 7කදී ලකුණු 27ක් ලබාගෙන තිබෙන ආකාරය දක්ක ලැබෙනවා ඉතාමත්ම මැනබින් පිත්තේ පන්දුව ලබා ගන්න ආකාරය දක්ක ලැබෙනවා මේ වමාත් පිටිකරවා තමන්ගේ ක්‍රිකට් දිවියේ සිටින හොඳම රිද්මේ සිටින ක්‍රීඩකයා බවට පත් තිබෙනවා මේ වසර අසන්ත ලෙපාගේ වසර බවට පත් කරගෙන තිබෙනවා වමත් පිටිකරවා විකට් ආකාරයට සූදානම් මීළඟ පන්දුව යොමු කිරීම සඳහා අසන්ත ලෙපා පුල් පහරෙල්ල කරන පන්දුව ඩීප් ස්කෝල් එක කලපෙන් මේවර ගමන් කළේ නතර කරන්නට අවකාශයක් නැහැ වාසනාවන්ත ලකුණු 4ක් ලකුණු පුරවට එකතු කර ගන්නට සමත් වෙනවා දැන් ලකුණු සංඛ්‍යාව ලකුණු 40 දක්වා වැඩි කර ගන්නවා පන්දු 6කදී තවත් ලකුණු 10ක් පමණයි අවශ්‍ය තරගයේ ජය ගන්නට Excellent batting. One man sure from Asanta Lepa. He's on 31 out of 40. Danushka Sampath playing the second fiddle role. Especially this man Lepa. He's the aggressor. Now quite an expensive over. Malke right arm. Now ready to deliver the last delivery of the second last over. Runs and balls to Lepa. This time good delivery anyhow. They're going for a single. With the single Skamuzan in now 41. It signals as a leg by. Now the final over. 9 runs needed in order to qualify for the semi-finals. තත් පන්දු පහකදී ලකුණු 9ක් ලබා ගත යුතු අවසන් පූර්ව තරගයකට ප්‍රවිෂ්ඨ වන්නට ඔබ දකින්නට ඇති මේ අවසන් පන්දුව තුළ පාද ලකුණ ඉතා ඉක්මනින් ධනුෂ්ක ලබාගෙන වමාත් පිටිකරුවාට අන්තය ලබා දුන්නා ධනුෂ්කට තමාට වඩා දැන් මේ වමාත් පිටිකරුවා කෙරෙහි විශ්වාසයක් තිබෙනවා මේ තරගමාලාවේ කැපී පෙනෙනම දස්කම් දක්වන ක්‍රීඩකයා මේ තරගය වෙනස් කළ ක්‍රීඩකයා මෙයයි ඔහු පන්දුවට පහර දෙන්නට පැමිණෙන විටම සඳහන් කළේ මෑත වකවානුව තුළ සුපර් ෆැෂන් කණ්ඩායමේ ගැලවුම් On behalf of Panadura Super Fashion, there he comes Madura. Left arm around the wicket, runs at boss. Ashanta Lepa, you beauty. Wonderful innings. He's playing a gem of an innings. As you mentioned, he's the hero in this game. On behalf of Super Fashion, he moves on to 37. Now score moves on to 47. Jeevan, this is the beauty of cricket. If you look at first 2 overs, TRS to the yellow ballers, they ball with a good consistency. But last over, Malka was quite an expensive over. So as a result of that, we saw momentum was shifted towards the Super Fashion. Now they are in a comfortable zone. පැහැදිලිව මෙන්න මෙයයි ක්‍රිකට් ක්‍රීඩාවේ චමත්කාරය මුල් පන්දු වාර දෙකේ වාසිය TRL කිරියල් ක්‍රීඩකී නිමි කරගතත් අසන්ත ලෙපාගේ තනියතේ ඉනිම සෑහෙන වාසියක් ගෙන දුන්නා සහ ලෝනෝන් කලාපේ මේ පන්දු යවන ක්‍රීඩකයා අතහැර දැමු උඩ පන්දුව මේ තරගයේ තීරණයට සෑහෙන බලපෑමක් එකතු කළා රමණීය left down drive පහර අසන්ත ලෙපා මේ වසරේ ක්‍රිකට් ක්‍රීඩකයාට සම්මානයක් ලබා දුන්නොත් වාද විවාද අවශ්‍ය නැහැ ඒ ලබා දිය යුතු ආකර්ෂණීය වමත් පිටිකරුවා නොතිබූ තරගයක ජයග්‍රහණයේ පහස සුපර් ෆැෂන් ක්‍රීඩකයන්ට ලබා දුන්නා ඒ අනුව මා පෙර සඳහන් කළ මතු කළ කාරණය මෙයයි මේ වසරේ සුපර් ෆැෂන් කණ්ඩායමේ බර තනිව මෑදි ක්‍රීඩකයෙක් බවට පත් වුණා මේවමත් පිටිකරුවා යනුව ඔහු ලබා දුන් උඩ පන්දුව ලෝනෝන් කලාපේ සිටි ක්‍රීඩකයා මధుර ඔහුට නියමාකාරයෙන් නිශ්චය කර ගන්නට නොහැකි වීම තුළ මේ තරගයේ